ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා Beauty for You treatments by Chola මගේ channel එකෙන්. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ අවුරුදු 40ට වැඩිව ඉන්න සහ මූණේ වයසටත් වඩා ඔයාගේ මූණෙන් ඔයාගේ වයස පේනවා නම් මෙන්න මේ දේවල් වලට කරන්න පුළුවන්. treatments ඒ වගේම තෝරගන්න ඕන නිෂ්පාදන ඔයා 40ට වැඩි කෙනෙක් නම් ඔයා මේ වෙනකොට ඔයාගේ වෙනස් කරගන්න ඕන දේවල් ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ. ඉතින් හැමෝම කැමතිද ලස්සනට ඉන්න. ඉතින් මමත් එහෙමයි, ඔයාලත් එහෙමයි. හැමෝම අපි කැමති ලස්සනට ඉන්න. ඉතින් ලස්සනට ඉන්න නම් අපි හිත සතුටින් ඉන්න ඕන කියනවා. ඒ වගේම ඉතින් මේ දේවල් කරනවා වාගේම අභ්‍යන්තරයට මේ දේවල් අපි ආධ්‍යාත්මික සුවය කියන්නේ අපි මානසික සුවයෙන් ඉන්නවා වගේම බාහිරිනුත් අපි කරන්න ඕන දේවල් තියෙනවා. ඉතින් මුලින්ම කතා කරොත් එහෙම අපේ මූණෙන් වයස පේන්නේ ගොඩක්ම අපේ මේ මූණ රැලි ගතියක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඇස්යට ඒ වගේම තමයි අවුරුදු 35 විතර පැනපුවාම කොහොමත් මේ හැමේ ඇදෙන සුළු ස්වභාවය ඇති කරන විටමින්ස් වර්ග නිපද වෙනවා අඩුයි. එතකොට අපේ මේ ඇස්යට ඉක්මනින්ම රැලි ගහන්න, ඒ වගේම තමයි කට වටේ රැලි ගහන්න, ඒ වගේම තමයි මේ නිකට නලල මෙන්න මේ ස්ථාන ටිකක් රැලි වෙන්න පටන් ගන්නවා. ඒක සමහරක් වෙලාවට අපේ මූණට ටිකක් අවලස්සනක් ගේනවා වගේම අපිට තියෙන වයසට වඩා ටිකක් වැඩිපුර වයස පේනවා. ඉතින් අපි හැමෝම කැමති මේ ගතිය හදාගන්න. එතකොට ඔයා සාමාන්‍යයෙන් තරුණ කාලේ ඉඳලම භාවිතා කරපු නිෂ්පාදන නම් මේ වෙනකොටත් භාවිතා කරන්නේ. ඔයාට ඒ වගේ කිසිම වෙනසක් නැත්තේ ඒව ඔයාගේ සමට මේ වෙනකොට ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි මුලින්ම කතා කරමු ෆේස් වොෂ් එකක්. එහෙම නැත්නම් මූණ සේදුම් කාරකයක් කොහොමද 40ට වැඩි කෙනෙක් නම් ඒ වගේම වයසට වඩා වයස පේන කෙනෙක් නම් ඔයාගේ මූණේ කොහොමද ඔයා තෝරගන්නේ කියන එක. ඉතින් ෆේස් වොෂ් එකක් භාවිතා කරනකොට එහෙම නැත්නම් ඔයා මූණට සබන් භාවිතා කරනවා නම් එහෙම නැත්නම් ෆේස් වොෂ් එකක් භාවිතා කරනවා නම් එහෙම නැත්නම් මොකක්ම හරි සේදුම් කාරකයක් භාවිතා කරනවා නම් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් මම ඔයාලට දැන් කියන්නම්. අංක 1 තමයි සබන් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ නිකන් කඩේ තියෙන සබන් එකක් නම් ඔයා පාවිච්චි කරන්න මේක ඔයාගේ මූණට කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. මොකද සබන් වලින් අපේ ඇඟේ කුණු දුවිලි ඉක්මනට ඉවත් වෙනවනේ. දැන් ඔයා දන්නවා අපේ තියෙන සමේ කොච්චර තෙල් ගතිය අපි තිබුණත් තෙල් ගතියෙන් අපි ඉන්නවා නම් කුණු දුවිලි තියෙන දවසක නිමාවකදී අපි මූණ හොදනකොට ෆේස් වොෂ් එකකින් හේදුවාට වඩා අපිට සබන් එකෙන් පොඩ්ඩක් ගාලා හේදුවොත් ඉක්මනට නිකන් මූණේ තියෙන ඔයිලි ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා වගේ අපිට දැනෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට 40ට වැඩි කෙනෙක් නම් ඔයාගේ අර අත්‍යවශ්‍යම තෙල් අපිට අවශ්‍ය ප්‍රමාණයක් දෙන ඒ ගතියත් මේ සබන් එකෙන් හේදිලා යන්න පුළුවන්. හැබැයි ආයුර්වේද සබන් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඔයාට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ උප්ටන් සෝප් වර්ග ඒ වගේම තමයි එහෙම නැත්නම් ආයුර්වේද එක ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු සබන් තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරනවා නම් ඔයාට මෙහෙම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එක කිරි වර්ග වලින් ඒ කියන්නේ ගෝට් මිල්ක් වලින් එතකොට කව් මිල්ක් වලින් හදපු සබන් තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් ඔයාට මේ ගතිය ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සබන් එකක් පාවිච්චි කරනකොට මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි ෆේස් වොෂ්. ඉතින් ෆේස් වොෂ් එකක් භාවිතා කරනකොට මතක තියාගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි සල්ෆේට් නැති, පැරබන්, මිනරල් මෙන්න මේ දේවල් නැති ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. ඉතින් ඔයාලා ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට මේක පිටිපස්සේ සඳහන් වෙලා තියෙනවනේ ඉන්ග්‍රීඩියන්ට් වලදී අපිට තේරෙනවා පැරබන්, මිනරල් එහෙම නැත්නම් සල්ෆේට් මෙන්න මේ දේවල් තියෙනවා නම් ඔයා මූණට මේ දේවල් පාවිච්චි කරන්න එපා. හේතුව ඔයාගේ මූණේ මේ වියලි ගතිය නැති කරන එකට වඩා ඔයාගේ වියලි ගතිය තව මේකෙන් ඇති කරන්න පුළුවන් හැකියාවක් මේ සල්ෆේට් වලට ඒ වගේම මිනරල් පැරබන් වලට තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සමට මේක අහිත කරයි. ඒක නිසා මේ වගේ දේවල් ඔයා පාවිච්චි කරනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න. අනිත් දේ තමයි මම ගොඩාක් ඔයාලට හොඳ යෝජනාවක් මේ වෙලාවේ කරනවා. ඔයාලා ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ ටිකක් වියලි ගතිය නම් මූණ ඔයා ෆේස් වොෂ් එකක් සබන් එකක් වෙනුවට ටිකක් හොඳ ක්ලෙන්ස් එකක් භාවිතා කරන්න පුළුවන් ඔයාට. ඒ කියන්නේ සමහර ක්ලෙන්ස් වල ටිකක් ඔයිලි ගතිය තියෙනවා, මිල්ක් තියෙනවා, ඒ වගේ තමයි ක්‍රීමි ගතිය තියෙන ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ මේ මූණට මේක ගොඩක් හොඳයි. ඒ වගේම මූණේ මේ වියලි ගතිය එකෙන් නැති කරනවා වගේම හොඳින්ම ඔයාගේ මූණ පිරිසුදු කරන්නත් හැකියාවක් මේ ක්ලෙන්සර් වලට තියෙනවා. ඉතින් හොඳම ක්ලෙන්සර් වර්ග ඔයාලට ෂොප් එකකින් ගිහිල්ලා අහලා ඔයාලගේ ස්කින් එකේ ටයිප් එක කියලා ඉතින් ඒකට ගැලපෙනම ක්ලෙන්සර් වර්ගයක් ඔයාලට තෝරගන්න පුළුවන් ඕනම ෂොප් එකකට ගියොත්. ඒක ඔයා අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරලා මෙන්න මේ දේවල් වලින් තෝරගන්න. ඒ වගේම තමයි ඊළඟට අපි මූණට පාවිච්චි කරන ක්‍රීම් එක. ක්‍රීම් එකකටත් වඩා සාමාන්‍ය නිකන් අපි මූණට පාවිච්චි කරන ආලේපනයකට වඩා ඔයා දැන් තෝරගන්න ඕන මොයිස්චරයිස් එකක්. ඒ කියන්නේ හැමේ තෙතමනේ රැඳෙන ක්‍රීම් එකක්. ඒ වගේ දෙයක් තමයි අපි තෝරගන්න ඕන මේකට. ඒ කියන්නේ ඔයා බලන්න ගන්න ක්‍රීම් එකේ E විටමින් අඩංගු වෙලා තියෙනවද?
ඒ වගේම තමයි ඔයාගේ මේ කොලජන් නිෂ්පාදනයට අදාළ වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේකේ අන්තර්ගත වෙලා තියෙනවද? ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයා ගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි මම අර කලින් කිව්වා වගේ ඔයා ඉස්සර කාලේ ඉඳලම පාවිච්චි කරපු නිෂ්පාදන නම් මේ වෙනකොටත් භාවිතා කරන ඔයාගේ හැමේ කිසිම වර්ධනයක් හොඳ පෙනුමක් ඔයාට ලබා ගන්න බැරි වෙලා ඇති. ඉතින් මෙන්න මේක නිසා ඔයා නිෂ්පාදන තෝරගද්දී ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ක්‍රීම් එකක් ගන්නකොටත් ඔයාගේ හැමට ගැලපෙන දෙයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි විශේෂයෙන්ම E විටමින් වගේ තියෙන දෙයක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට තව හොඳ ටිප් එකක් කියලා දෙන්නම්. E විටමින් වගේ දෙයක් ඔයා පාවිච්චි කරන වනම් ඒ කියන්නේ ඔයාගේ ස්කින් එකේ රින්කල්ස් තියෙනවා නම් එතකොට ඇස් යට රින්කල්ස් තියෙනවා නම් ඔයාගේ මූණ රැලි වෙලා නම් නලල රැලි වෙලා නම් ඔයාලට තව කරන්න පුළුවන් පොඩි ටිප් එකක් මම කියලා දෙන්නම්. අපිට කඩේ අපි කොණ්ඩේට ගන්න E විටමින් තියෙන්නේ. ඉතින් මේ කරලක් එක්ක ඇලෝජෙල් ටිකක් මික්ස් කරලා ඔයාට ඔයාගේ මුළු මුහුණෙම ආලේප කරන්න පුළුවන්. හැබැයි මේ අවුරුදු 40ත් ගියාට පස්සෙත් ඔයාගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් නිතරම ඔයිලි වෙන්න බලනවා නම් සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් චුට්ටක් මේක භාවිතා කරද්දී සැලකිලිමත් වෙන්න. එහෙම නැත්නම් ඔයාට සාමාන්‍ය සමක් නම් තියෙන්නේ. ඔයාගේ මූණ වෙනදට වඩා ටිකක් රැලි වෙලා වගේ තියෙනවනේ ඔයාට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. මේක ගාලා පුරා රැයක් තියලා හොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පැයක දෙකක වගේ කාලයක් මාස්ක් එකක් විදියට මේක මූණේ හොඳට ආලේප කරලා ඔයාට තියලා වොෂ් කරන්නත් පුළුවන්. මේකිනුත් හොඳ ප්‍රතිඵලයක් ඔයාට ගන්න පුළුවන්. අනිත් එක තමයි හොඳින් වතුර බොන එක. ඔයාගේ බරට අනුව ඔයා බොන්න ඕන වතුර ප්‍රමාණය අඩුම ලීටර් 2.5ක් 3ක්වත් ඔයා දවසට වතුර පානය කරන්න. ඔයා බීලා බලන්න වතුර ඔයා මාසයක් විතර බොනකොට ඔයාට ලොකු වෙනසක් ඔයාගේ ශරීරයේ ඔයාගේ හැමේ ඔයාගේ මුහුණේ ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි සතුටෙන් ඉන්න සැහැල්ලුවෙන් ඉන්න ගොඩක් දේවල් කල්පනා කරන්න එපා. ඉතින් මෙන්න මේ දේවලුත් වැදගත්. ඔයාගේ හැම ඔයාගේ මුහුණ ලස්සනට තියාගන්න. ඒ වගේම තමයි ඔයා දැන් ටිකක් වයසින් වැඩි කෙනෙක් නම් ඔයාට ලෙඩ රෝග එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද අපිට අවුරුදු දැන් නම් අවුරුදු 30 විතර ඉඳලම මේ ට්‍රීට්මන්ට්ස් අපි කරන්න පටන් ගන්න ඕනේ. මොකද අපි කන බොන කෑම ඒ වගේම තමයි කාර්යබහුල ජීවිත ගත කරන්නේ හැමෝම. ඉතින් ඒක නිසා අපිට අපි ගැන හොයන්න කාලයක් මදි වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට සුගර් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් හැදෙන්නේ නැති වෙන්න ඔයා හොඳ ආහාර රටාවක් පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි ව්‍යායාම පුළුවන් නම් කරන්න. ඉතින් මේ දේවල් වලිනුත් ඔයාට මේ ගතිය මගහරව ගන්න පුළුවන්. ඉතින් ව්‍යායාම කරන්න අපි ව්‍යායාම මධ්‍යස්ථාන වලට මේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙනකොට YouTube කියන අපිට platform එකේ ගොඩාක් වීඩියෝස් ඔයාට බලලා පොඩි පොඩි දේවල් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතය අදම වෙනස් කරගන්න. ඉතින් ඔයාගේ වයස පේන එකත් ටික ටික අඩු වෙලා ඔයාට ඔයා අභ්‍යන්තරයෙන් වගේම බාහිරිනුත් තරුණ වෙන්න පටන් ගන්නවා. ඉතින් මම හිතනවා මගේ වීඩියෝස් ගොඩක් බලනවා. ඉතින් මේ ඒජ් එකේ ඉන්න කට්ටිය ඉතින් එයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලා මේ නිෂ්පාදන භාවිතා කරන්න නිෂ්පාදන ගද්දි මේ දේවල් මතක තියාගන්න. එහෙනම් මම ගිහිල්ලා එන්න. මම නරඹපු ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. සුබම සුබ දවසක්.